Nanti, muda kiyat kiyanne. Ekage gram 800 ගාණක් තියෙනවා. 1500ක් දෙන්න. 1500ක් නේ. මෙයාව දෙන්න නැන්දා. නැන්දම අරගෙන නැන්දම මෙයාව නිදහස් කරන්න. හරි. අපි යමු එහෙනම්. හරි. මට අල්ලන්න බයයි නැන්දි. නැන්දලට ඉතින් පුරුදුයිනේ. ඔන්න යාළුවනේ ගැට ගහලා තියෙන්නේ. නැන්දා පරිස්සමෙන් ඈ. නාය. අපි යමු. මෙයා ඉන්නේ මුහුදනේ. මොකද මුහුදට. ඉන්න හොය යාළුවනේ. මෙයා ජීවිතේ බේරගන්න යන්නේ ඉතින්. ආව් පියාසාරා කරන්න යන්නේ. මොකක්ද නැන්දා කිව්වේ? පියාසාරා කරන්න. පියාසාරා කරන්න. එන්න මෙහෙම තමයි ඉතින් අපි යන්නේ. චූම්පා සද්දයක් වලට එහෙම ඇති. එහෙනම් මතන් ඔයා නිදහස් වෙන්නයි යන්නේ. ගැට ගහලා තියන්නේ ඉතින් නේ නැන්දා. ආව්. ගැට ගහලා ජේසුවන් දරුවම වගේ. කාව වගේ? අපේ ජේසුව වගේ දැන්. ජේසුව වගේ. ජේසුව වගේ ගැට ගහලා තියන්නේ. ජේසුව නිදහස් කරන්න කවුරුත් එහෙම ඕනේ නැහැ නේ. නෑ නේ. ජේසුම මරණයෙන් අවදි වුණා. එහෙමනේ කියන්නේ නේද? යාළුවනේ අපි මුහුදට තමයි යන්නේ. කොහොමද බහින්නේ? බහින්න බැයිද? ආහාරයෙන් යන්න. ඔයාට වදිනේ. නෑ නේ බහින්න බෑ. වහින්න. දැන් යාළුවනේ මෙයාව ගැට ගහලා තියෙන අපිට නූල කපලා එහෙම තමයි නිදහස් කරන්න වෙන්නේ. ඔව්. අපි තේරවන් නිදහස් නැද්ද? අපි තේරවන් නිදහස්. නෑ මෝ අරකුවම. ඔව්. තව ගොඩක් දුර යන්න එපේ. ඔව්. මෝ හොඳට අරින්නත් එපා. ඒකනේ. මොදේටම කරන්න. නිදහස දෙනවා නම් ඒ විදිහටම දෙන්න ඕන. ගලක ගැහුවොත් ඔව්. ඉවරයි. ගලක ගහනවා කියන්නේ? දැන් මේ ගලේ ඇවිල්ලා ගැහුවොත් අපි මගේ දාලා. එහෙම එකක් තියෙනවා. ඔව්. අපි මග දාලා යාළුවනේ රැල්ලට ඇවිල්ලා එකපාර ගලේ වැදුනොත් ඒත් බඩු හබක්. ඔව්. පොඩ්ඩක් දුර යනවා අපි යාළුවනේ. ඉතින් වීඩියෝ එක බලන් ඉන්න. නැන්ද අපි වෙලාවක නැන්ද මෙයාලට මේ මොන හරි උයලා අපි වීඩියෝ එකක් කරමු ඈ. හරි යෙන්ද තිබුණේ මං ආයේ. ඊ මොනවද ඇති? ඊයේ රයිස් බහලා සුදුළු වෙන බෙදලා. ලේවල් දාලා. සා නියමයි. මට කෝල් එකක් දුන්නා නම් මම එන්නේ ඈ. කන්නේද? කණ්ඩායි. කයි අපේ යාළුවන්ට වෙන්නන්නත් එක්ක. ඒක විකාර ලෝකේ අපේ පේජ් එක බලන යාළුවෝ ඉතින්. අපේ රයිස් එක කෑවොත් හරි. නැන්දගේ කරන්න යන්නේ ආ. නැන්දගේ මුල් ගමත් මෙහෙද? ඔව් උල්ලිපියා. උල්හිටියා. මාළු කඩ තියෙන්නේ. ආහා. කුරුල්ලාව නිදහස් කරන්න යන්නේ. කප්පුට්ටව නිදහස් කරන්න. යාළුවනේ අපි දැන් මුහුද ළඟටම ඇවිල්ලා තියෙන්නේ. එහෙම තියලා මෙයාගේ නූල් අයින් කරගන්න. නූල් අයින් කරන්න. හරි යාළුවනේ. ඔබෝ. කොහොමද? අක්කුට ගියා යාළුවනේ. යාළුවනේ. අක්කුට ගියා. එන ලොකු රැල්ලක් ආවා යාළුවනේ. එකපාර ටික මොනවද හිතා ගන්න බැරුව ගියා. අක්කුට දැන් යාළුවනේ පේන්නවත් නැහැ. ඉන්නවනම් මෙහෙ ඉන්න එපා. පින් දුන්නා එක ඇරියානේ අපි. අපි ඇරියානේ අපිට පින් දුන්නා. ඔව්. අපි පව් කරන්නේ නැහැ නේද? පව් ටික සෝදලා ඇරියා. පව් ටික සෝදලා ඇරියා මුහුදු රැල්ලි. එයා යනවත් එක්ක. ගියා. එයා කොහොම හරි ගියානේ නැන්ද අපිට ඇති. හරි. අපි පොඩ්ඩක් අපි නාපු එක විතර ෆෝන් එකේ වතුර අපි පොඩ්ඩක් නෑවට කවන්නේ. එයා ආවේ නෑ එයා ගියා. මම කකුලේ වැදුනා. ඔයාලා පේජ් එක ෆලෝ කරන් යන්න. මේකෙන් තමයි යා බැඳලා තිබ්බේ. නැන්දේ මුන්ට කීයක් ඕනේද? අම්බෝ. දුවයන්. එපා ඕක ඕනේ. යාළුවනේ වෙන්න ඉන්නවා පණ මාළු කුරි දෙන්නේ. පණයි මේ තියනවා. නැන්දේ මුන්ට කීයක් ඕනේද? අම්බෝ. කීයක් නැන්දේ මුන් දෙන්න මට ඉක්මනට කියලා දෙන්නකෝ. 400 ඉක්මනට දෙන්න. ඔහොම දෙයිපා උරියපා. නෑ උරේට දාන්න එපා. ඉතින් නැත්තම් කොහොමද වෙන්නේ? මුහුදට යන්නේ. යාළුවනේ අපි යනවා. අයිය මේක අරන් එන්න. ඔතනින් ගල් තියන්නේ. හරි යන්න බැයිද? යාළුවනේ අපි යන් දුවයන්. සල්ලි දුන්නෙත් නෑ නන්දර. කොහොමද යන්නේ යාළුවනේ? යාළුවනේ අපි මෙයාව නිදහස් කරමු. සල්ලි දුන්නෙත් නෑ. මචං පණ වේරන් යමක්. කට්ටිය ගොඩක් කතා නම් කියනවා වැලි යනවායි.
මේවා කියනවා යාළුවනේ. අදුට්ටක් ගැඹුරට ගිහින් දාමු ෆෝන් එකට වතුර යනවා ඒකයි. ඔන්න යාළුවනේ. යාව එකපාර යවන්න එපාලු යාළුවනේ. ගොඩක් අය එහෙම තමයි කියන්නේ. එහෙම තියන් ඉඳලා අපොයි ගියා. අතෑරුණානේ යාළුවනේ ලෙස්සුවා. කො මාළුවා. ගියාද යෝකා දැම්මද? මෙන්න යනවා මාළුවා. යාළුවනේ මේ ඉන්නේ මාළුවා. කො මාළුවා ගියා වගේ. මෙන්න ඉන්න. පණ තියෙනවා. අර යන්නේ යාළුවනේ බබා වගේ. ගියානේ. මෙතන ඉන්නවද ඒ? නෑනේ. මේ ඉන්නවා තාම මෙතන. යාළුවනේ දා දුට්ට ගියයි. මම දාන්න හදපු ක්‍රමයට ගියේ නෑ ඌ. ඒකයි වැඩි. මේ ඉන්නේ පේනවා. දැන් නම් පණ තියෙනවා. එයා පාවෙන්නේ නෑ. මොහොත යට ඉන්නේ. ඔන්න ඉන්නවා. වෙයිනේ. දැන් ඔය යන්නේ නෑ අපිට ස්තුති කරනවා යාළුවෝ. ඔය යාට පණ තියෙනවා අර. හොඳට පීනා යනවා නේ. අර. යයිනේ අයියා. යාළුවනේ එහෙනම් හරි. ඔන්න තව ජීවිතයක් බේරගත්තා. මේ ඉන්නේ. යාට පීනු හැකි තාම අර. එයා හිමීට යයි. යනවා නේ අයියා. දැන් ගොඩට පොඩ්ඩක් එනවා. ආයි යනවා. එනවා කො දැන් නෑ. හරි එයා ගියා යාළුවනේ. මුහුදු රැල්ල එනවා බය යාළුවනේ. ඔය මාළුවා දැම්ම යාළුවනේ. අපි නැන්දට සල්ලි දෙමු. නැන්ද කීයද කිව්වේ? 400 දැන් ගියාද? 400 ඔව් ගියා. ඒ මොකද කරන්නේ? ඒ මොන මාළුවද? කොස්සා නේ? ඔව්. කොස්සුද? ඔව්. එන ලස්සන මාළුවෙක් නේ? කොස්ස ಜಾති දෙකයි. කවුද රුපියල් 90ක් දුන්නේ? යාළුවනේ මේ මාළු ඉතින් පාට මාළු ගොඩක් ඉඳලා. නැන්ද සල්ලි ගන්න. 100ක් දෙන්න නෑ. 100ක් නෑ? මාරු රුපියල් 100ක් නැද්ද? අනේ දැන් 100 කොල නැතුව අරන් හැන්දගෙන ඉල්ලන් 100 කොල දෙකක්. එහෙනම් 500ක් ගන්නකො. ඔය ආයෙන්න එහෙනම්. නෑ ඕන්නේ. 500ක් ගන්න. පව්වනේ. අවන්නේ. අර තියනවලු. තියනවද? එපා ඕක ඕන්නේ. ඕන්නේ. ඔක්කොම ගන්න. මාළු දෙන්න හින්දා. මොකද නැන්ද? ආයේ ඔය දෙන්නව අල්ල ගන්න. ඔව්. ඔතනින් මේද දන්නේ නැහැ කිව්වා. අප්පට දෙන්නේ උන් දෙන්න ගියා. ආයෙම අල්ලන්න එපා. ආයෙ අල්ලන්න එපා පොරොන්දු වෙනවද? මම නම් අල්ලන්නේ පුතා අල්ලන්නේ දන්නේ. අප්පට දිරි අල්ලන්න නම් එපා. ඇල්ලුවොත් ආයෙ 400 ඕනේ 500 ඕනේ හොඳේ. යාළුවනේ මෙන්න පණ මාළු කුරියක් ඉන්නවා. අයියා කොහෙද ගෙනියන්නේ යන්නේ? මුහුදේ දාන්න. ආවියා. යාළුවනේ මෙන්න පණ මාළු කුරියක් මුහුදේ දාන්න යන්නේ. ඇත්තද? කණ්ඩද ගෙනියන්නේ? ඔයාට ඕනේ නැත්නම් ඕක මට දෙන්නකෝ. මං සල්ලි දෙන්න. මට දෙන්න. ඔහොම දෙන්න. මේ මට ගෙනියන්නයි ඕනේ. ඔහොම දැල්ලන්නේ ඕක. මූට කීයෙන් නැන්ද? මූට ඉක්මනට ගාන බලලා කියන්න. වෙලා යන ඉක්මනට. යාළුවනේ මෙන්න පණ මාළුවේ 800ක් දෙන්නකො 868ක් තියෙනවා 800 මට ඔහොම දෙන්න. මූදට. ඇවිල්ලා සල්ලි දෙන්න. යාළුවනේ අපි යමු. එහාට පණයි යාළුවනේ. යමු දුවලා. එහෙම තමයි යාළුවනේ යන්නේ. මෙයා එන පණ වීර ගන්න යන්නේ යාළුවනේ. අපි ගිහිල්ලා මුහුදට දාමු දුවලා ගිහින්. අඩියක් ඉන්න බෑ. මුහුද ළඟටම අයියා පණ මාළු බේර ගන්න යන්නේ. ඔන්න යාළුවනේ නං ආවා. යාළුවනේ අපි දැන් ආවා මුහුද ළඟට. ඔන්න යාළුවනේ අපි දැම්මේ නං මුහුදට. හරි ඔන්න යනවා යා බබා වගේ යනවා. පණ වේරයි යම. චුට්ටක් වෙලා ගියාම උස්ම ගන්න පුළුවන් වෙන යාළුවනේ. ඊට පස්සේ යයි. යන්නේ නැද්ද? යා අනේ පණ වේරයි යමන්කෝ. තාම නම් ගියේ නෑ යාළුවනේ.
අපි බලමු යයිද කියලා මේ. තාම ගියේ නැහැ. අන්න හරි යනවා. ඔන්න චුට්ටක් පනාවා යාළුවනේ. ඔන්න චුට්ටක් පනාවා. යන්නේ නැද්ද? යවංකෝ. ආයේ ගොඩට මෙනවා යාළුවනේ. හැබැයි ගැහෙනවා යාළුවනේ. ඔන්න. අව චුට්ටකින් පුළුවන් වේද? අර. ආයේ ගොඩට එනවා යාළුවනේ. ගියේ නෑ නේ. අනේ යමංකෝ. යාළුවනේ යා ගියේ නෑ. අපි ඩාටියක් එහාට ගිහින් බලමු. ඔයාලා දැක්කම එයා හොඳට පණ ගහි හිටියේ. යම. ජීවිතයෙන් නිදහස් කරගන්න ආවා. ඉතින් එයා යන්නේ නැත්තම් මොනවද කරන්නේ? නැරිලා මං හිතා. ඔද්දට යන්න ගිය මාළුවෙක්. මම දෝස්තුත් කියලා. එයා ගියේ නෑ යාළුවෝ. ආනන්ද මේක තරම් දීවි. සල්ලි දුන්නනේ මල්ලි? ඔව් සල්ලි දුන්නා. සල්ලි දුන්නේ යාළුවනේ. හරි නම් දෙන්න අපි යනවා හොඳේ. ජේසුපීටයි. ජේසුපීටයි.